කොහොමද යාළුවනේ ඔයාලට මම මේ වීඩියෝ එකෙන් ඔයාලට පැහැදිලි කරන්නේ කොහොමද සබ්ස්ක්‍රිප්ට් සහ සුපර්ස්ක්‍රිප්ට් යූස් කරන්නේ කියලා. මුලින්ම අපි ડોකියුමන්ට් එකක් සිලෙක්ට් කරගමු. මම සිලෙක්ට් කරගන්නවා මෙන්න මේ ડોකියුමන්ට් එක. මම ෆොන්ට් සයිස් වැඩි කරගන්නම් ඔයාලට පැහැදිලිව පේන්න ඕන නිසා. මෙන්න මේ අකුර සිලෙක්ට් කරගන්නවා මම. ඊට පස්සේ මේ ෆොන්ට් කියන තැනට ගිහිල්ලා මේ ගෲප් එකට ගිහින් මේ x වර්ගයක් තියෙන්නේ. එතෙන්ට ගියාම සුපර්ස්ක්‍රිප්ට් කරන්න පුළුවන්. ඒ වගේම x දෙකේ පාදයට තියෙන තැනට ගිහින් සබ්ස්ක්‍රිප්ට් කරන්න පුළුවන්. අපි අකුරක් සිලෙක්ට් කරගෙන මෙන්න මේ විදියට මම විශාල කරලා පෙන්නන්නම් ඔයාලට. මෙන්න මේ විදියට තමයි සුපර්ස්ක්‍රිප්ට් කරාම පේන්නේ e අකුර. ඒ වගේම අපි තවත් අකුරක් ගමු සබ්ස්ක්‍රිප්ට් කරන්න. මෙන්න සබ්ස්ක්‍රිප්ට් කරාම මේ අකුර පහළට යනවා. මෙන්න මේ විදියට. විශාල කරලා බලමු අපි. මෙන්න මේ වගේ මේ D අක්ෂරය පහළට අරගෙන තියෙනවා. අපි ෆොන්ට් සයිස් වැඩි කරලා ආයෙසරයක් කරලා බලමු. අකුරක් සිලෙක්ට් කරගමු මේ විදියට. ඊට පස්සේ සුපර්ස්ක්‍රිප්ට් ක්ලික් කරාම මෙන්න මේ විදියට E අක්ෂරය උඩට යනවා. ඒ වගේම මේ අකුර අපි සබ්ස්ක්‍රිප්ට් කරමු. එතකොට මේ E අකුර පහළට යනවා. ඉතින් යාළුවනේ ඔයාලත් කරලා බලන්න කොහොමද සුපර්ස්ක්‍රිප්ට් කරන්නේ සබ්ස්ක්‍රිප්ට් කරන්නේ කොහොමද කියලා කරලා බලන්න. ගොඩක් වැදගත් වෙනවා අපට ડોකියුමන්ට් එකක් ටයිප් කරන වෙලාවට. ඉතින් මම හිතනවා ඔයාලට ගොඩක් පැහැදිලි වෙන්නේ නැති කියලා මම ගොඩක් සරලව කියලා දුන්නා. සුපර්ස්ක්‍රිප්ට් සහ සබ්ස්ක්‍රිප්ට් ඉහළට ගෙනියනවා නම් සුපර්ස්ක්‍රිප්ට්, පහළට ගෙනියනවා නම් සබ්ස්ක්‍රිප්ට්. මතක තියාගන්න. හරි යාළුවනේ ගිහින් එන්නම්.